바쁜 어디든 훌쩍 떠나고 싶을 때 Do you remember 매일 걱정 따윈 몰랐던 종이던 동네를 뛰어던 철이었던 childhood. Hello, welcome back to my channel Soulful Smile sitting on the අද අපි පුංචි වීඩියෝ එකක් කරන් එන්නේ මේ අපි අපේ යාළුවෙක්ගේ ගෙදර ඇවිල්ලා ඉන්නේ. ඉතින් බොහොම රිලැක්ස් එකේ ඉන්නවා මේ බබාට. පුතා චූටි දුව. ඉතින් මේ අතනේ අපේ යාළුවා අපට රස කෑමක් හදනවා. Hi චතු. දැන් අර ඔයා කිව්ව විස්තරය ආයි කියන්න බෑ. මේ ඒප්‍රන් එක මට අපේ අම්මා රන් දුන්නේ මම grade 9 10 වගේ ඉද්දි. ඒ කියන්නේ 2009 වගේ මම උයන කාලේ ගන්නෙලා අන්තිමට මම මේක ඇන්දේ බැඳලත් ආවට පස්සේ අපේ උයනකට තරම් ඒප්‍රන් එක. ඔව් මේක දැන් අවුරුදු 3 දැන් මේ 2025 අවුරුදු ගොඩක් කාලෙකට කලින් ඉතින් අද මේ ඒප්‍රන් එක ඇඳගෙන වань මේ චූටි දුව දෙනවා. චූටි දුව ලොකු දුව. අම්මගේ ලොකු දුව මේ උයන්නේ බලන්න අම්මේ. අම්මට ප්‍රණාමයක් මේ වීඩියෝ එක. අම්මේ මේ බලන්න. එතකම් මම අම්මට උදව් කරේ පරිස්සම් කරලා දිනවල බලන්න අම්මගේ විස්තර. හරිම වැදගත්. මමත් හරි ආසෙන් වගේ දුව කරනවා. ඉතින් යා මේ පරාට හදන මහන්සි වෙනවා. අප්පච්චි කරටව කරවෙලා. හදලා හරි. ඒක නම් ගන්න වෙන්නේ නැහැ පුතේ. හරිම ලස්සනට අපි මේ පිළිවෙලට මේ කුස්සිය තියාගෙන ඉන්නවා. දුව. මෙයා ආඩම්බර වෙන්නේ දුවගේ. මෙයා ආඩම්බරයි. අපි මේ ඒප්‍රන් එක බෙන්නුවේ නැහැ තාම අපි මේ බලාගෙන ඉන්නවා. පොඩේ ඉන්න. ඒප්‍රන් එක බලන්නේ. අනිත් එක කරවෙන්නද? ඒප්‍රන් එක වගේ ලස්සන දී. ඔන්න අපි අද මේ රිලැක්ස් ෆුල් ඒක කරන ගමන් ඉන්නේ. පුතා කියන්න බලන්න මොකද කියන්න තියෙන්නේ? Good name. Good. කියන්න කොහොමද? හොඳයි මනසෙන් මිගිලි ටීචර් එයාට අද දවසම ඉන්න ඕනේ වගේ. ඔව් අද ඒක තමයි. බෑ අපි ඉස්සරට යන්නේ. බෑ. මේ ඉන්නේ චූටි දුව. හයි. මේ පේනවනේ. ෆෝන් එකේ. ලෝකෙ පෙරලුණත් ෆෝන් එකේ. Hi guys. अभी मैं मनीषा फर्नांडो के व्लॉग का बना रही है जहाँ पे शॉर्ट्स बना है आगे අන්න මනීෂා මේ එයාගේ vlog එකක් බලන්නේ. ඒගොල්ලෝ හරි කැමති යාගේ vlogs බලන්න. and shorts චතු දැන් ඊයලා ඉවර වෙලා දැන් ක්ලීනින් පාර්ට් එක යන්නේ. අපි බලමු කනකොට කොහොමද රස කියලා. බ්‍රෙක්ෆාස්ට් එක ගන්න යන්නේ ඩේසිලාගේ ගෙදර. ඩේසි and සචින්ගේ ගෙදරට ඇවිල්ලා මේ එග්ස් හදලා තියෙනවා, චිකන් තියෙනවා, පරිප්පු තියෙනවා, පරාට තියෙනවා. ඉතින් ඔන්න රස කෑමක් හදලා තියෙන්නේ අපේ ඩේසි මේ ඉන්නේ. හරි දැන් අපි රස බලන්න යන්නේ.
හරිම රසයි ඩේසි. seriously. Thank you. Okay. පරණ බලන්න මේ ලබන්නේ. බලන්න අපි මේ සචින් and චතුස් ගෙදර වොෂ්රූම් එක බොහොම පිළිවෙලට තියාගෙන ඉන්නවා මේ පේනවා නේද? අපි බලමු බෙඩ්රූම් එක කොහොමද කියලා. චූටි සචින් ඉන්නවලු මේ චතු කියනවා මේ විදාගෙන චූටි සචින්. Rerouting. මම නැෂනල් එක තියාගෙන මෙන්න මේවා අපේ ගෙදර තාත්තා ගෙනත් තිබ්බා. මේක මෙදාන්න බබෙක් අරගෙන එක්ක හිටියද? අර මේකේ ඉන්නා. මගේද මේ ටිකනක්ස් එකේ හිටියේ? චූටි ඒන්ජල් වගේ චූටි බබායි. Turn left.